කැඩිලා ගිය ටිකට තව ගානෝ කිමිකල් ටිකක්. එක්ස්පෝස් එකක් කරනකොට සාමාන්‍යයෙන් කැඩිලා ගියොත් ඒ කියන්නේ ඩිසයින් එක කැඩිලා ගියොත් හොදනකොට හේතු කිහිපයක් බලපාන වෙනවා. ඒක තමයි එක්ස්පෝසින් ටයිම් එක අඩු එක. හරි? තව වෙන්න පුළුවන් එක්ස්පෝසින් ටයිම් එක හොඳට තිබ්බත් සමහරක්වා වේලනකොට එක පැත්තක් හොඳට වේලනවා අනිත් පැත්ත වේලෙනවා අඩුයි. හරි? මොකරි හේතුවද? දැන් මේක වෙලා තියෙන්නේ එහෙමයි. අනිත් ඒක කොහොම හොඳට එක්ස්පෝස් එක ඇවිල්ලා තියෙනවා මෙතනින් කැඩලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ හරියෙන් කැඩලා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ කැඩලා යනවා කියලා කියන්නේ එතන හයි වෙලා නැහැ කියන එකනේ. හයි වෙලා නැහැ. ඒ කියන්නේ වේලලා මදි. වේලලා මදි. දැන් අපි කරන්නේ උපක්‍රමය. මේ ඔක්කොම රිමූව් කරන්න ඕනේ නැහැ. ඒ කැඩිලා ගිය ටිකට තව ගානවා කිමිකල් ටිකක්. කිමිකල් ටිකක් දාලා මෙතරම තියලා එක්ස්පෝස් කරනවා. අපි කරුම් වැඩි. හොඳයි. An eternity later. උඩවල් දැන් ඔන්න ඔහම අපි දැන් අර කලින් තිබ්බ ට්‍රේසින් එක උඩින්ම මෙදින් මේ කලින් තිබ්බ ට්‍රේසින් එක උඩින්ම දැන් මේක ගානට අපි සෙට් කරලා තියෙනවා. හරි? මේක ඉතින් හොඳට ඇහැ තියෙන්න ඕනේ. හොඳේ ඇහැ හොඳ වෙන්න ඕනේ. විටමින් A සහිත එළවලු හොඳට කන්න ඕනේ. මේක කරන්න ඕනේ. හොඳේ? මම බලන්න ඕනේ. මෙහෙම උඩින් තද කරලා බලන්න ඕනේ. උඩින් තද කරලා බලන්න ඕනේ. චූට්ටක් මෙහාට එනවා. හරියට හරි. මෙහෙනුත් තියලා බලන්න ඕනේ. චූට්ටක් 2 hours later. එහෙනම් ගානට තියෙන්න ඕනේ මේක හරියට සෙට් වෙන්න නම්. හරි. හරි. මේ ඇඟිල්ල තියදී බලන්න ඕනේ. නැත්නම් මේ උඩ තිබ්බහම අපිට පේන්නේ අවුට් කියලා. කෙලින් බැලුවම තමයි තියෙන්නේ හරි කියලා. රයිට්. දැන් අපි වැඩි හොල්ලන්නේ කරන්නේ නැතුව ඉදි කැලලක් තියාගමු. අර එක්ස්පෝස් කරන විදිය දිගටම යන්න ඕනේ ඉතින්. මේ පොඩ්ඩ විතරනේ අපි එක්ස්පෝස් කරන්නේ. හරි? මේ පොඩ්ඩ විතරයි. දෙල්ලෙන්නේ නැති වෙන මේ මොහොතේ Taman දැනගන්න ඕනේ දෙල්ලෙන්නේ නැති වෙන්න වැඩේ කරගන්න. මෙතනට පොඩි ලී කැල්ලක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පොඩි ලී කැල්ල නැද්ද පුතා? දැන් අපි මෙතනට බරක් තියෙනවා. මේ නිතරම බලන්න කිල්ලෙන් නැති වෙන එක තියන්න. දැන් ඔක දෙන්න. රයිට්. හරි. මේ ඔය එමින් තියන්න. ඉස්සෙල්ලා. හරියට හරි. හොඳට බර තියෙනවා. රයිට්. දැන් අපි අපේ සාමාන්‍ය වෙලාවම අර විනාඩි 8ක් මේක තියමු අපි එක්ස්පෝස් එකේ. රයිට්? රයිට්. අපි ස්ටොප් වච් එක දැම්මා. ඒකේ විනාඩි 8ක් බලමුකෝ. මේ ස්ක්‍රීන් එක අපි අනුරාධපුරේ ජයමාලිගේ. සදීෂ මල්ලිතාව උදව්වට ජයමාලිනේ. ජයමාලිට හෙට උදේට දෙන්න තියෙනවා මේ ස්ක්‍රීන් එකේ print එකක් නේ. මොකද සාරියක් දෙන්න තියෙනවා නේ. අද කොහොම හරි අනුරාධපුරේ ඉඳන් කුරුණෑගල ඇවිල්ලා මේකත් හදාගෙන අද රෑ print කරනවා නේ. හරි අපි විනාඩි 5කින් හම්බුනේ. විනාඩි 8කින් නේ. 8කින් හම්බුනේ. ඔන්න දැන් විනාඩි 8ට තප්පර 5යි 4යි 3යි 2යි 1යි ඔන්න දැන් විනාඩි 8. මම මේක කරනවා. දැන් ඔය දැන් 8 තිබ්බට ඉතින් දුවල පැනලා බුදු අම්මෝ කියලා පැනලා එහෙම ඔෆ් කරන්න ඕනේ. ඉතින් මේ සැරේ ඔෆ් කරමු. රයිට්. ඔන්න දැන් අපි මේ ටික බාමු. රයිට්. සිදේෂ්. රයිට්. හරි. මොකද අපි අර අනිත් ස්ක්‍රීන් ඩෙවලොප් කරන විදිහට මේකටත් වතුර පොට්ටක් දාලා ඩෙවලොප් කරලා ගමු.
ඕනේ අනිත් ස්ක්‍රීන් ඩෙවලොප් කරනකොට අපි ඩාර්ක් රූම් එකේ ඉඳගෙනම තෙත රෙදි කැලකින් අපි නේද ස්ක්‍රීන් එක මෙහෙම තෙමා ගන්නවා. ඇයි මේ තෙමා ගන්නෙ? අපි දැන් එළියට අරන් යනකොට හදිස්සියේ ආලෝකය වැදුනොත් මේවා හයි වෙනවනේ. රයිට්. දැන් අපි මේක ටැප් එකට හීන් සැරේ ඇල්ලමු. රයිට්? යන්න. දැන් අර කැඩිලා බින්දලා ගිහිල්ලා තිබ්බ තැන ඔක්කොම මේ හොඳට වැහිලා මේ මල් වල ලයින් මතු වෙලා ඔක්කොම තියෙනවා. රයිට්? ඔන්න ඔහොම තමයි දැන් සමහරු ඔය වගේ කැඩිලා ගියාට පස්සේ කලබල වෙනවනේ. අයියෝ ඉවරයි. මම නෑ, මට නෑ, මගේ නෑ. ඕ ඉතින් ඔහොම කියලා මුළු ඔක්කොම රිමූව් කරනවා. රිමූව් කරලා මුලින්ම දානවා. දැන් ඕගොල්ලෝ තේරුම් ගන්න එහෙම කරන්න ඕනේ නෑ. පොඩ්ඩක් කෙමිකල් ටිකක් ගෑවා කැඩිච්ච තැනට විතරයි. ඒ කැඩිච්ච දැන් තෝරලා ඒ කෙමිකල් දැම්මා ආයි හැබැයි තියෙන තැනම තියලා ඒ ලයිට් බොක්ස් එකේ තියෙන තැනම හොඳට ඇස් දෙක මම කිව්වා ඇහැ හොඳට තියෙන්න ඕනේ ඇහැ පේන්නේ නැත්නම් මම වගේ කන්නඩි දෙකක් හරි දාන්න ඕනේ හරි බලලා තමයි කරන්න ඕනේ දැක්කනේ වැඩි කොට හැබැයි දැන් මේක අවුවේ තියන්න ඕනේ නැත්නම් වැස්ස වගේ දවසක් නම් හොඳට වැඩි වෙලා පැයක්වත් ලයිට් බොක්ස් එකේ තියලා ගන්න ඕනේ රයිට් එහෙනම් දාන්න